Hi guys, welcome back to our YouTube channel. ඔන්න ඉතින් අද මං අරගෙන ආවේ අපේ වැලන්ටයින් දවස කොහොමද ගෙවුනේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. මතක ඇතුව subscribe කරලා bell icon එක click කරලා අපේ පවුලට එකතු වෙන්න. මේ වැලන්ටයින් එක තමයි අපේ ජීවිතේ අමුතුම වෙනස්ම විදිහට ගෙවුණු වැලන්ටයින් එක. ආදරය කියන්නේ එක දවසකට සීමා නොවුණු දෙයක්. මං හිතන්නේ ආදරය කියන්නේ ජීවිතේ පුරාවටම තියෙන්න ඕන දෙයක්. ඒක පෙම්වතිය පෙම්වතා අතර, සැමියා බිරිඳ අතර විතරක් නෙමෙයි, දෙමව්පියන් අතර, සහෝදර සහෝදරියන් අතර ආදරේ විවිධාකාරයෙන් තියෙනවා. මං හිතනවා වැලන්ටයින් එක කියන්නේ මේ හැම ආදරයක්ම නියෝජනය කරන ලස්සන දවසක් කියලා. ඔන්න ඉතින් අපි ආවා ඒ ආදරණීය දවස සමරන්න මහරගම තියෙන අරියානා රීච් හොටෙල් එකට. නිකම්ම නෙමෙයි ආවේ. අපි අපේ අම්මලා දෙන්නවත් එක්කරගෙන තමයි මේ ලස්සන දවස බෙදා ගන්න ආවේ. ඔයාලා දැක්කනේ එන්ට්‍රන්ස් එකේ තීච්ච ලස්සන. ඉතින් අපිත් ලස්සනට ඇඳගෙන මේ අත්දැකීම බෙදා ගන්න අපිත් හරි ආසාවෙන් ආවා. මේක ඇත්තටම වැලන්ටයින් වෙනුවෙන්ම ඒගොල්ලන් නිර්මාණය කරපු ඉවෙන්ට් එකක්. මේකේ per person කෙනෙක්ට රුපියල් 3850ක පැකේජ් එකක් තමයි ලැබුණේ. ඒ පැකේජ් එකට ගොඩාක් දේවල් ඒ දවස් ඇතුලේ ඉන්ක්ලූඩ් වෙලා තිබ්බා. අපේ ටේබල් නම්බර් එක උනේ නම්බර් 39. ඉතින් අපි වේල පහින් ගිහින් අපේ ටේබල් නම්බර් එක කලෙක්ට් කරගෙන අපි ෆොටෝස් ගත්තා. ෆොටෝ ලොකේෂන්ස් වලට ගිහින්. මේ හෝල් එකේ ෆොටෝ ඒරියාස් 3ක් තිබ්බා අපිට මේ ෆන්ක්ෂන් එකේ ෆොටෝස් ගන්න. ඉවෙන්ට් එක පටන් ගන්න කලින් මම මේකේ ඉන්ක්ලූඩ් වෙන දේවල් ගැන ඔයගොල්ලන්ට කියන්නම්කෝ. මේ පැකේජ් එකට ඉන්ටර්නැෂනල් ඩිනර් බුෆේ එකක් ඉන්ක්ලූඩ් වෙලා තිබ්බා. ඒ වගේම කපල්ස් වලට ස්පෙෂල් ගිෆ්ට්, ඒ වගේම 3 piece බෑන්ඩ් එකක්, DJ එකක්, ඒ වගේම ෆොටෝ ලොකේෂන්, ඒ විතරක්ද වෙල්කම් ඩ්‍රින්ක් එකක් වගේම එන කපල්ස් වලට මිනි කේක් එකක් ලැබුණා. මේ ඉවෙන්ට් එක කපල් වලට විතරක් නෙමෙයි සීමා වෙලා තිබ්බේ. ඕනම පවුලේ කෙනෙක් එක්ක සහභාගී වෙන්න පුළුවන් ඉවෙන්ට් එකක් විදිහට. ඒ විතරක් නෙමෙයි රැෆල් ඩ්‍රෝ එකකුත් තිබ්බා. ඉවෙන්ට් එක පටන් ගත්තෙම හරිම උණුසුම් පිළිගැනීමකින්. ඉතින් මේ දෙන්න තමයි මුළු ඉවෙන්ට් එකම හොස්ට් කරේ. ලස්සන සින්දු ටිකකින් ආරම්භ වුණු මේ ඉවෙන්ට් එකෙන් පස්සේ අපි දැනගත්තා එතනට ආපු තවත් ෆැමිලිස්, කපල්ස්, ඒ වගේම හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ඒගොල්ලන්ගේ ලව් ස්ටෝරීස් අපිත් එක්ක ෂෙයා කරගත්තා. මං හිතන්නේ මේ ඉවෙන්ට් එකේ තිබ්බ ඉන්ට්‍රස්ටිංම පාර්ට් එක තමයි මේක. අපේ කාර්යබහුල ජීවිතත් එක්ක මේ වගේ දවසක් ලැබුණාම පොඩක් එළියට ඇවිල්ලා මේ වගේ වෙනසක් ඒ දවස් ඇතුලේ විඳිනවා කියන්නේ මං හිතන්නේ ඔයා ආදරය අලුත් කරනවා වගේ වැඩක් කියලා. ආදරේ පූජනීය. එකක් කියන්නේ ආදරේ පූජනීයද ආගමක්ද? අපි ගත්තා මේක. ඒක තමයි. එයාගේ ආදරේ දැන් කොච්චර එකක්ද? හරිද? 35 හරියටම කිව්වා. වැරදුනොත් ප්‍රශ්නයක්. වැරදුනොත් ප්‍රශ්නයක්. කොහොමද හම්බුනේ? ස්කූලේ. පාසල් ප්‍රේමයක්. ස්කූලේ. ප්‍රේමය බුදු දින අවසානයි. ඒ තමයි ස්කූලේ. තව වචනයක්වත් කතා. ඉතින් ඊට පස්සේ අපිට තිබ්බේ තවත් ලස්සන පොඩි වැඩක්. ඒ තමයි අපිට ලැබුණු කේක් එක කපන එක. ඉතින් අපිට මේ වගේ ගමනක් යනකොට මේ දෙන්නව අමතක කරන්නේ කොහොමද? ඔන්න ඉතින් අපිට හිතන්න නැති වෙලාවක හිතන්න නැති යාළුවෙක් හම්බ වුණා. නුගේ ඉස්කෝලේ කාලේ හොඳම යාළුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් එයාගේ වයිෆ් එක්ක මේ ඉවෙන්ට් එකට ඇවිල්ලා තිබ්බා. ඒකත් හරි අහඹු විදිහට. ඉතින් අපි හැමෝටම ලස්සන ටෙඩි කෙනෙක් වගේම ලස්සන මග් එකක්
හොටෙල් එකෙන් අපිට ලබා දුන්නා. මේ තමයි අපේ ඉන්ටර්නැෂනල් බුෆේ එක. ඔක්කොම ඉවර වෙලා අපි ගියා අපේ ඩිනර් එක ගන්න. මුලින්ම අපි පටන් ගත්තේ සුප් එකෙන්. ඉතින් මේ බුෆේ එකේ අපි ආස කරන හැම දේම වගේ තිබ්බා. ෆ්‍රයිඩ් රයිස්, නූඩල්ස්, කොත්තු, ඒ වගේම ක්‍රීමි පාස්ටා. මේ වගේ අපි ආස කරන දේවල් ගොඩක් තිබ්බා කන්නත් බැරි තරම්. ඉතින් ඔක්කොම බෙදාගෙන 4 දෙනාම අපේ ඩිනර් එක ගන්න පටන් ගත්තා. කෑම මාරම රහයි. ඉතින් මේ තමයි අපි ආසම කරන ඩිසර්ට් කෝනර් එක. බලන්නකෝ ඒකේ තියෙන වේරියේෂන්. මම මෙතනින් ආසම ඩිසර්ට් එක උනේ පයිනැපල් කස්ටර්ඩ් එක. පුදුම රසයි. මම ජීවිතේ කලින් කාලත් නැහැ. මාරම රහක් තිබ්බා. ඔන්න ඉතින් අපි බඩ පැලෙන්න කාලා නටන්න පටන් ගත්තා. අපි දෙන්නට දනුගේ යාළුවගේ වයිෆුත් ජොයින් වුණා. හරිම ලස්සන අත්දැකීමක් ඇත්තට මේක. මේ වගේ මේ දවස විඳපු පළවෙනි පාර මගේ ජීවිතේට. මං හිතන්නේ ඒක එයාගේ ජීවිතේටත් ඒ විදිහමයි. ඒ විතරක් නෙමෙයි මේ පාර අපි අම්මලත් එක්කනේ මේ ගමන ආවේ. ඉතින් ඒකත් අපේ හදවතට සතුට දැනෙන්න ලොකු හේතුවක් වුණා. මේ වගේ එක්ස්පීරියන්ස් එකක් මේ වගේ දවසක එයාලා කවදාක්වත් ඉඳලා තිබ්බේ නැහැ. අපි විඳලා තිබ්බෙත් නැහැ. ඒක හින්දා අපි 4 දෙනාම මේ වගේ එක්ස්පීරියන්ස් එකක් විඳින පළවෙනි වතාව. හිතට ගොඩාක් සතුටුයි ඒ දවස ගැන නම්. මේ දවසේ තිබ්බ තවත් වැදගත්ම දෙයක් තමයි රැෆල් ඩ්‍රෝ එකේ විනර්ස්ලා තේරීම. ක්‍රවුඩ් එක 150ක් වුණා මේ ඉවෙන්ට් එකේ. ඉතින් මේ 150 අතරින් රැෆල් ඩ්‍රෝ එකේ දෙවනි ස්ථානයයි පළවෙනි ස්ථානයයි අපි දෙන්න වුණා. පොඩක් හිතාගන්න ඉවෙන්ට් එකේ 150ක් හිටියා. ඒ 150න් අපේ ටේබල් එකට තමයි 1 2 කියන ගිෆ්ට්ස් දෙකම හම්බුනේ. ලක් එක කියන්නේ මේකට වෙන්න තිනේ. හිතන්නේ නැති ඉවෙන්ට් එකක හිතන්නේ නැති විදිහකට මේ වගේ වටිනා තෑගි අපි දෙන්නටම හම්බුණා. ඒක බර වැඩි හින්දා ධනුටත් එන්න කිව්වා අන්තිමට. ලස්සන දවසක හිතන්නේ නැති ලස්සන තෑගි ටිකක් මට හම්බුණා. අපිට වැලන්ටයින් එකට මේ පාර සර්ප්‍රයිස් කිසි දෙයක් තිබ්බේ නෑ. හැබැයි අපි මේකෙන් නම් ගොඩක් සර්ප්‍රයිස් වුණා. ඉතින් මේ වගේ ලස්සන දවස් ඕගොල්ලන්ත් එක්ක බෙදා ගැනීමේ බලාපොරොත්තුවෙන් නැවත එන්නම්. එතකන් ඕගොල්ලන්ට සුබ සතියක්.